Hello everyone, welcome back to our YouTube channel. Hello, කොහොමද ඔයාලට? ඔන්න ගොඩ දවසකින් තමයි long video එකක් අරන් ආවේ ඔයාලත් එක්ක බෙදා ගන්න. අලුතින් එකතු වුණ හැම යාළුවෙක්ම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම හැමදාමත් එකතු වෙලා ඉන්න හැමෝම බොහොම ආදරෙන් මතක් කරන මේ වෙලාවේ. තවමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මුලින්ම මේ ලැබුවා වූ 2026 අවුරුද්ද අපි හැමෝටම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි නවත්තපු තැන ඉඳන්ම පටන් ගත්තොත් හොඳයි කියලා අපිට හිතුණා. ජපානයේ autumn season එක කියන්නේ නිකන් තවත් සීසන් එකක් විතරක් නෙමෙයි, ඒක අමුතුම හැඟීමක්. අද අපි ඔයාලව එක්කන් යන්නේ සරත් ඍතුවේදී නැත්නම් ඕටම් සීසන් එකේදී ජපානයේ ලස්සන ෆුජි ප්‍රදේශය බලන්නයි. මේ බලන්නකෝ, ගස්වල පාටවල් වෙනස් වෙන ලස්සන. තාමත් ඒ වුණාට කොළ පාට තියෙනවා. ඒ අතරේ කහ පාට, තැඹිලි පාට, හරිම ලස්සනයි පරිසරයම. අපි මේ ලේක් එකක් වටේ යන්නේ. අපි යන්න ඕන තැනට බලන්නකෝ, ඉරේලිය වැටිලා හරිම ලස්සනයි. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වීඩියෝ එක පුරාවටම සරත් ඍතුවේ අපූර්වත්වය ඕගොල්ලන්ටත් විඳ ගන්න පුළුවන්. අපි වාහනේ නවත්තලා පොඩ්ඩක් බැස්සා ලස්සන බලන්න. බලන්නකෝ, ගොඩාක් කට්ටිය කැම්පින් කරනවා. මොකෝ මේ දවස්වල රස්නෙත් නෑ, හීතලත් නෑනේ. හැබැයි හුළඟ තියෙනවා සෑහෙන්න. ඇහෙනවනේ ඔයගොල්ලන්ටත් හුළං සද්ද? හීතල හුළඟත් එක්ක මේ නිදහස් පරිසරය හිතට හරීම සැනසීමක් ගේන්නේ. ඔන්න අපි දැන් ඇතුල් වෙන්නයි යන්නේ රතු කහ තැඹිලි පාට ලස්සන ලෝකයට. මට නම් හිතට හරිම නිදහසක් ලැබුණේ මේ පරිසරයට ගියාම. සැප්තැම්බර් ඉඳන් නොවැම්බර් මාසය වෙනකන් තමයි සරත් ඍතුව තියෙන්නේ ජපානයේ. අපි මේ ගිය නොවැම්බර් අන්තිම හරිය වගේ, ඒ කියන්නේ මගේ උපන්දිනේට කලින් දවසේ තමයි මේ ගියේ. අපි මේ පාර ඕටම් බලන්න යන්න පරක්කු වුණා. අපි
අපිට නිවාඩුවක් ලැබුණ හැටේම තමයි මේ ගියේ. හස්බන්ඩ් තමයි මේ ගමනේදී පුතාව ගොඩක් බලාගත්තේ මට වීඩියෝ කරන්න chance එක දීලා. ඉතින් thank you ඔයාටත්. ෆැමිලි එකත් එක්ක travel කරනවා කියන්නේ නිකන් තැනක් බලන්න යන එක නෙමෙයි. සුන්දර මතකයන් එකතු කරගන්න අවස්ථාවක්. මේ එන්ට්‍රන්ස් එක හරීම ලස්සනයි. ගොඩක් කට්ටිය ෆොටෝ ෂූට්ස් පවා කරනවා එතන. මෙතන එන්ට්‍රන්ස් එකෙන් ඇතුළටම ගියාම උඩටම වෙන්න තියෙනවා මෙතන මියුසියම් එකකුත්. ඒකත් හරිම ලස්සනයි. මේ තියෙන්නේ මියුසියම් එක. මේක ඇතුළත් හරිම ලස්සනයි.
අපි ඇතුළට යන්න කියලා හිතාගෙනමයි ආවේ. ඒ වුණාට අපිට යන්න බැරි වුණා. අපේ මේ චූටි පැටිය කෑ ගහන්න ගත්තනේ. ඉතින් ඒක නිසා අපි නොයා ඉන්න තීරණය කළා. මේ තියෙන්නේ මේපල් කොරිඩෝ එක. මෙතන හරිම ලස්සනයි රෑට ලයිට්නින් කරාම. ගොඩාක් කට්ටිය එනවා මෙතන බලන්න. බලන්න මේ මොබුජි කොළවල ලස්සන. දැන් නම් ඉතින් ඇවිදලා මහන්සි බඩගිනි හොඳටම අපි මේ දැන් කන්න මොනවද තියෙන්නේ කියලා තමයි බලන්න යන්නේ. එක එක જાතියේ කෑම තියෙනවා. ඒ වුණාට අපි බලලා ගත්තේ කෙබාබ් තමයි ගත්තේ. අපි හොඳට කාලා බීලා ඉවර වෙලා ආපහු ගෙදර යන්න ඔන්න පිටත් වුණා. බලන්නකො මේ වටපිටාවේ තියෙන ලස්සන. මට නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. එච්චරටම ලස්සනයි. අපිට පුළුවන් උපරිමයෙන්ම අපි වීඩියෝ කරා. අපි ලබාගත් අත්දැකීම ඒ ෆීලින් එක ඔයාලටත් දැනෙන්න ඕනි නිසා
සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටි දුක් තෙවුල් නිවාවේ බලන්න මේ මෙතන මේපල් කොළවල ලස්සන මොමුජි කොළවල ඉර එළිය වැටිලා තැඹිලි පාට අමුතුම ගෝල්ඩන් කලර් එකක් විදිහට පේන්නේ. ඉච්චරට ලස්සනයි. අපි විශ්වාස කරනවා ඔයාලගේත් කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙලා ලස්සන ලෝකයකට අපි ගෙනියන්න නැති කියලා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you all. Hope you are all like our video. Please share and comment and also subscribe our YouTube channel. See you in next video. Bye bye.